ආකිටෙක්චර් කරාට පස්සේද ඉන්ටීරියර් ඩිසයින් එක වෙන්නේ. උතන අපගේ ක්ලයන්ට්ලා අපි ගාවට එනකොට ඒගොල්ලෝගේ හිතවල තියෙනවා සමහර හීන. ඒ නිර්මාණකරණයේ යෙදෙද්දී අපි දැනගන්න ඕනේ යම්කිසි විනයක් අනුව ඩිසයින් එකක් කරන්න. ලයිට්ස් වලින් ලස්සනට මේ ලේයර්ඩ් මූඩ් හදා ගන්න පුළුවන්. එතකොට අපි ප්ලෑන් කරන්න ඕනේ මේ ස්විච් එකෙන් පත් වෙන්න ඕනේ මොන ලයිට් සෙට් එකද. ආයිබෝන්. අපි නැවතත් ඔබ සමග එකතු වෙනවා ආකිටෙක්ට් 2026 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිට ආකිටෙක්ට් 2026 වාස්තු විද්‍යා හා වෙළඳ ප්‍රදර්ශන භූමියේ සිට මාත් එක්ක මේ අවස්ථාව එකතු වෙලා ඉන්නවා වරලත් වාස්තු විද්‍යාඥ අරුණි මම වරලත් වාස්තු විද්‍යාඥ ධන්‍යා. අපි අද කතා කරන්න ඉන්නේ ඉන්ටීරියර් ඩිසයින් ගැන. ඉන්ටීරියර් ඩිසයින් ගැන කතා කරන්න කලින් දැන් අපි චාටඩ් ආකිටෙක්ස් ලානේ අරුණි. දැන් ගොඩක් වෙලාවට මිනිස්සු අපෙන් ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි මේ ඔයගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඇත්තටම මොනවද කරන්නේ අරුණි? හොඳ වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අය හිතාගෙන ඉන්නවා දැන් අපි මේ නිර්මාණ පිටියේ ගොඩක් නිර්මාණකරුවන් සම්බන්ධ වෙනවනේ. ඒතකොට ගොඩක් අය හිතාගෙන ඉන්නේ ආකිටෙක්ස්ලා විදිහට ගත්තොත් විශේෂයෙන් අපි ප්ලෑන් අඳින කට්ටිය නැත්තම් පාට තෝරන කට්ටිය එහෙම නැත්තම් ටයිල් තෝරන කට්ටිය ඒ වගේ තමයි ඒගොල්ලෝගේ අදහස් තියෙන්නේ. ඒගොල්ලෝගේ අවශ්‍යතාවයන් වලට සැලෙන විදිහට ඒ අවශ්‍යතාවයන් කරලා දෙනවා කියන සීමා සහිත වෙච්ච සේවාවන් ටිකක් තමයි ඒගොල්ලෝ අපි ගැන හිතාගෙන. අපි ගැන ඇත්තටම ගොඩක් වෙලාවට අවබෝධය ටිකක් අපේ මහජනතාව අතරට ගිහිලා තිනවා මදි. ආකිටෙක්චර් ඇත්තටම අපෙන් කිරණ තා පුළුල් සේවයක් අපේ අතින් සිද්ධ වෙනවා. නමුත් ඒ ගැන අවබෝධය අඩුයි. ඉතින් ඒකට ප්‍රවේශයක් ගන්න අපිට අප ඉස්සෙල්ලාම ඔයාමට කියන්න පුළුවන්ද දැන් ආකිටෙක්ට්ස්ලා හැටියට ආකිටෙක්චර් කියන වචනය පාවිච්චි කරනවා. එතකොට ඉන්ටීරියර් ඩිසයින් කියන වචනය පාවිච්චි කරනවා. ඉන්ටීරියර් ඩෙකරේෂන් කියලා වචනයක් පාවිච්චි කරනවා. දැන් ඔය සියල්ලක්ම අපේ ගොඩනැගිල්ලක් නිර්මාණය කරනකොට අපි අතින් සිද්ධ වෙනවා. නම් කෙටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද ඔය වචන තුනේ වෙනස මොකක්ද කියලා? මෙහෙමයි. ප්‍රධාන වශයෙන් ගත්තහම ආකිටෙක්චර් නැත්තං ආකිටෙක් කෙනෙක්ගේ සේවාව ලබා ගන්න එනකොට ගොඩක් වෙලේට ආකිටෙක්චර් කියන දෙයින් වෙන්නේ අවකාශය තමයි නිර්මාණය වෙන්නේ අපි අපේ සේවාදායකයාට අවශ්‍ය කරන ඒ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය කරන අවකාශය තමයි නිර්මාණය වෙන්නේ ආකිටෙක්ස්ලාගේ අතින්. ඒ කියන්නේ ස්පේස් එක ක්‍රියේට් කරගන්න ඕනේ ඉස්සෙල්ලා මොනවා කරන්නේ බිල්ඩින් එකට ස්පේස් එකක් ක්‍රියේට් වෙන්න ඕනේ. ඊළඟට ඉන්ටීරියර් ඩිසයින් ඉන්ටීරියර් ඩිසයින් කියන්නේ අභ්‍යන්තර නිර්මාණය. ඒ කියන්නේ ඒ ආකිටෙක් විසින් කරන ලද ඒ අවකාශය අපි එකක් අමතක කරන්න හොඳ නැහැ. අපි අවකාශය නිර්මාණය කරන්නේ විශේෂයෙන්ම අපේ සේවාදායකයාගේ තියෙන අවශ්‍යතාවයන්. ඒ කියන්නේ යාගේ එදිනෙදා කටයුතු කරගන්න වෙන්න පුළුවන්. ඒක නිවසක් විදියට ගත්තොත් නැත්නම් ඒක නිදන කාමරයක් වුණොත් එහෙම විශේෂයෙන් ගත්තොත් ඒ පුද්ගලයන්ට එකම පවුලේ වුණත් ආවේනිකයි ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් වෙනස් වෙනවා. එතකොට කාමරේ ඇතුලේ බිහේව් වෙන විදිහ වෙන්න පුළුවන්. නැත්නම් අපේ පවුලේ එක පිරිස අපි එකට ඉන්නකොට අපි පවුලක් විදිහට ජීවත් වෙන විදිහ වෙන්න පුළුවන්. නැත්නම් අපේ ගෙදර විශේෂයෙන් ගත්තොත් ගෙදරක අපි මුළුතැන්ගේ කොයි විදිහටද මුළුතැන්ගේ කියන්නේ ගෙදරක ප්‍රධාන දෙයක්. ඔව්. එතකොට ඒක ඇතුලේ අපේ පවුලේ එකතු වෙන තැනක් වෙන්න පුළුවන්. ගෙදර අම්මා ඉන්න තැන. ඔව්. එතකොට එතනදී අපි කොයි විදිහටද අපේ පවුලේ කට්ටිය එකතු වෙන්නේ? කොහොමද අපි කරන කාර්යයන් වලට ඒක උදව් වෙන්නේ. එතකොට අපි ඉන්ටීරියර් ඩිසයින් වලින් කරන්නේ නැත්නම් අභ්‍යන්තර නිර්මාණයේදී කරන්නේ විශේෂයෙන් අර අපිට නිර්මාණය කරන ද අවකාශයේ අපේ අභ්‍යන්තර කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන අවකාශ අර නිර්මාණය කරන ද ස්පේස් එක තවදුරටත් නිර්මාණාත්මකව ඩිසයින් කර ගැනීමක් තමයි අපි ඉන්ටීරියර් ඩිසයින් වලින් කියන්නේ. එතකොට මේ ආකිටෙක්චර් කරාට පස්සේද ඉන්ටීරියර් ඩිසයින් එක වෙන්නේ? උතන තියෙනවා විස්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්. අපි කොයි වෙලාවකවත් කියන්නේ නෑ ආකිටෙක්චර් කරලා ඉවරුණායින් පස්සේ ඉන්ටීරියර් ඩිසයින් වෙන්න ඕනේ කියලා. හැබැයි දැනට පවතින තත්ත්වය අනුව ගොඩක් වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් අවකාශය නිර්මාණය කරලා ඉවර වෙලයි අභ්‍යන්තර නිර්මාණය පටන් ගන්න කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ නේ. දැන් අපි ආකිටෙක්ස්ලා හැටියට අපි මොකක් හරි නිර්මාණය කරනකොට ගොඩනැගිල්ල නිර්මාණය කරනකොට ගයක් හෝ වේවා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් හෝ වේවා අපි මේ ඔයා කිව්වා වගේ අවශ්‍යතාවය අඳුනගෙන ඒ ස්පේස් එක මේ ඉන්ටීරියර් එක ඔළුවේ තියාගෙන තමයි අපි බිල්ඩින් එක නිර්මාණය කරන්න ඕනේ. දෙක වෙන් කරන්න අමාරුයි. ඉතින් ගොඩක් වෙලාවට අපි ආකිටෙක් කෙනෙක් අතින් නිර්මාණය වෙන ගොඩනැගිල්ලක ආකිටෙක්චර් එක ඇතුලේ ඉන්ටීරියර් එකේ බේස් එක වැටිලා තියෙන්නේ. නමුත් සමහර වෙලාවට අපිට එනවා මේ පවතින ගොඩනැගිලි. ඒ කියන්නේ පරණ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තියෙන ගොඩනැගිල්ලක අවශ්‍යතාවය වෙනස් වෙන්න පුළුවන්. හිතන්නකෝ සමහරට ගෙයක්
හොටෙල් එකක් විදිහට වෙනස් කරන්න adaptive පුළුවන්. resources. ඇඩප්ටිව් රියුස්. ඒ කියන්නේ ගෙයක් ෂොප් එකක් හැටියට වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි ඔරිජිනලි ඩිසයින් කරපු පර්පස් එක නෙවෙයි ඒ බිල්ඩින් එකේ තියෙන. එතකොට ඔය ඉන්ටීරියර් ඩිසයින් කියන අප්‍රෝච් එක හරහා අපිට නැවතත් ඒ ඇතුලේ අවකාශය වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ ඩිසයින් කියන වචනේ අපි පාවිච්චි කරන්නේ එතන නිර්මාණයක් ඇත්තටම සිද්ධ වෙනවා. ඒක අපි ඩිසයින් කියන්නේ. එතකොට ඉන්ටීරියර් ඩෙකරේෂන් කියන්නේ මොනවද? ඉන්ටීරියර් ඩෙකරේෂන් කියලා පාවිතා කරන්නේ ඒක අපි දැන් අපේ අවකාශය නිර්මාණය කරා ඒ නිර්මාණය කරන ලද අවකාශයට අවශ්‍ය කරන මොකක් හරි අපේ තියෙන සංකල්පයකට කැමැත්ත සමහරවිට අපේ කන්සෙප්ට් එකක් කියලා අපි වචනයක් පාවිච්චි කරනවා එහෙම නැත්නම් අපි තවදුරටත් සමහරවිට අපගේ ක්ලයන්ට්ලා අපි ගාවට එනකොට ඒගොල්ලෝගේ හිතවල තියෙනවා සමහර හීන මේ වගේ වෙන්න ඕනි මේ වගේ වෙන්න ඕනි කියලා ඒගොල්ලෝ යම්කිසි නිර්මාණ දැකපු මීට කලින් දැකපු දේවල් අරගෙන අපි ගාවට එනවා හැබැයි අපිට යමක් දැක්කහම තේරෙනවා අපේ ක්ලයන්ට්ගේ එයාගේ ජීවන පරිසරය, එයාගේ ජීවන කරන රැකියාව, එයාගේ පවුල් පසුබිම, එයාලට අවශ්‍ය කරන දේවල් බැලුවහම දැන් අපේ මේ කරන ලද නිර්මාණ තවදුරටත් ඉස්සරහට අරගෙන යන්න, තවදුරටත් වර්ණවත් කරන්න, තවදුරටත් අලංකාර කරන්න යම්කිසි අලංකරණ මාධ්‍යයන් අපිට ඇතුළත් කරන්න පුළුවන්. ඒවා උදාහරණ විදිහට ගන්න පුළුවන්. සමහර විට අපි artifacts, accessories කියලා පාවිච්චි කරනවා. ඒ වගේ දේවල් වලින් ගෙදර පාවිච්චි කරන දේවල් වලින් අපි ඒ සමහර විට ඒක මල් පෝච්චියක් වෙන්න පුළුවන් ගෙයක් ඇතුළේ තියෙන සමහර විට අපි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් පාවිච්චි කරනවා සමහර වෙලාවට ආර්ට් වර්ක් පාවිච්චි කරනවා ඒ වගේ දේවල් වලින් තමයි අපි අර ඩෙකරේෂන් කියන පාර්ට් එක ඉන්ටීරියර් ඩෙකරේටිංగ్ කියන එක යන්නේ අර කලින් තිබුණ ආකිටෙක්චර් ඉන්ටීරියර් ඩිසයින් and ඉන්ටීරියර් ඩෙකරේෂන් කියන්නේ ඒකේ අවසාන අදියරම ඒකේ වෙනස තියෙන්නේ මේ ඉන්ටීරියර් ඩිසයින් කියනකොට අපි ඩිසයින් කියන වචනේ පාවිච්චි කරාට ඉන්ටීරියර් ඩෙකරේෂන් කියද්දී අපි ඩිසයින් කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ස්පේෂල් ඩිසයින් එකක් වෙන්නේ නැහැ. ඩිසයින් කරපු ස්පේස් එකේ තවදුරටත් වැඩිපුර ඩෙකරේෂන් එකක්. අපි නිකන් සරල උදාහරණයක් ගත්තොත් අපි කේක් එකක් ගමුකෝ. අපි කේක් එකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාලා හොඳට හැදුවට පස්සේ අන්තිමට ඩෙකරේටින් පාර්ට් එක කරන්නේ අයිසිං වලින්නේ මල් වලින්නේ. ඒ වගේ තමයි අපි අන්තිම ඒ කියන්නේ කලර් එක, කුෂන් එක, කාපට් එක, ඒ වගේ අන්තිම අප්‍රෝච් එක තමයි ඒ කියන්නේ එස්තටිකලි තමයි ගොඩක් වෙලාවට ඩෙකරේෂන් කියන එක පාවිච්චි වෙන්නේ. අද දැන් අද පවතින තත්ත්වය අනුව අපි ගාවට එන බොහෝ සේවාදායකයෝ අපි ආක්ටෙක්ස්ලා විදිහට අපේ සේවය ලබා ගන්න එනකොට ඒගොල්ලෝ බොහෝ දුරට ඒ සම්බන්ධව අධ්‍යයනය කරලා එන්නේ. මොකුත් නොදැනෙන අය අද හරි අඩුයි. ගොඩක් අය අපි ගාවට එන්නේ දැන් ඒගොල්ලන්ට ඉන්ටර්නෙට් එකෙන් ගොඩක් වෙලේට පින්තූර බලන්න පුළුවන්. Pinterest කියලා apps තියෙනවා. ඒවා ෆලෝ කරන්න පුළුවන්. ගොඩාක් ඒගොල්ලන්ට accessibility එක තියෙනවා. ගොඩාක් මාධ්‍ය ඔස්සේ ඒගොල්ලන්ට මොනවද ඕනේ කියන එක ගැන ඒගොල්ලෝ පොඩි අධ්‍යයනයක් කරලා එන්නේ. මොකුත් දන්නේ නැතුව ආකිටෙක් කෙනෙක් ගාවට එනවා හරි අඩුයි. right? ඉතින් ඒ වගේ අවස්ථාවක දැන් ඒගොල්ලොන් ඒ වගේ අවස්ථාවලදී ගොඩක් වෙලේට දකින්නේ interior images. interiors ලස්සනට කරලා තියෙන ගෘහ නිර්මාණ ඒ අභ්‍යන්තර ඒව දැකලා ඒගොල්ලෝ අපි ගාවට ඇවිල්ලා අපෙන් අහනකොට මේ ඉන්ටීරියර් ඩිසයින් එක ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවයන් අනුව කරන්න මේ ඉන්ටීරියර් ඩිසයින් එකක් කරන්න කියලා අපෙන් ඉල්ලීමක් කරනකොට අපි කොහොමද ආකිටෙක්ට් කෙනෙක් විදිහට ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ මොන විදිහේ අප්‍රෝච් එකක්ද අපේ තියෙන්න ඕනි ඔව් අන්නේ දැන් ගොඩක් වෙලාට කිව්වා වගේ Pinterest images අරගෙන ගොඩක් වෙලාවට එන්නේ දැන් information overload එකක් තියෙනවා. ඉතින් ගොඩාක් ideas අරගෙන එනවා. ඒක අතකට ඒක හොඳයි. ඒකට අපිට idea එකක් තියෙනවා ඒ client ගේ taste එක මොකද්ද, එයාගේ lifestyle එක මොකද්ද, එයාගේ ambition එක life ambitions මොන වගේද කියලා අපිට ඒකෙන් idea එකක් ගන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. අපිටත් පහසුයි. නමුත් දැන් ගොඩක් වෙලාවට ඒ clientsලා අපි ළඟට එනකොට ඒගොල්ලන්ගේ vision එකක් අරගෙන එන්නේ. නමුත් අපි අපේ ෆීල්ඩ් එකේ ප්‍රොෆෙෂනල්ස්ලා හැටියට අපිට හැකියාවක් තියෙනවා ඒගොල්ලන්ගේ ගේන අදහස අරගෙන ඊට වඩා වැඩි යමක් අපිට නැවත ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට හිතන්න පුළුවන් පරාසය අඩුයි. අපිට ඒ අයිඩියා එක අරගෙන ලොකු පරාසයකින් හිතන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඒගොල්ලන් තමන්ගේ ගොඩ නැගිල්ලක් අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා මේකේ රික්වයර්මන්ට් එක අපිට කියනවා ඉමේජස් ටිකක් දෙනවා. නමුත් අපි මේක ස්ටඩී කරනකොට අපිට තේරෙනවා දැන් ඔය ආකිටෙක්චර් ඉන්ටීරියර් ඩෙකරේෂන් ඉන්ටීරියර් ඩිසයින් කියන තුනම සමහරවිට අපිට අපේ අප්‍රෝච් එකට ගන්න වෙනවා. සමහරවිට තියෙන අවකාශය දැන් අපි ආකිටෙක්චර් කියන්නේ අවකාශයනේ. ඒ අවකාශය යම්කිසි වෙනස්කම් කරන්න සිද්ධ වෙනවා. සමහරවිට තියෙන බිත්ති ගලවන්න වෙනවා. සමහරවිට අලුතෙන් බිත්ති බඳින්න වෙනවා. අවකාශය කියන්නේ පොළව සීලිම සහ බිත්ති වලින් වට වෙච්ච
ස්පේස් එකක්. එතකොට ඒක ලොකු කරන්න, පොඩි කරන්න, හැඩතල වෙනස් කරන්න, එතකොට අපිට ලැබෙන views, ventilation ඒ ටික ඔක්කොම අපි හරි ගස්ස ගන්න ඕනේ. කොයි පැත්තෙන්ද ඉර ආලෝකය වැටෙන්නේ, කොයි පැත්තෙන්ද අපිට ලස්සන view එකක් තියෙන්නේ. ඉතින් ඔය ඉන්ටීරියර් පැත්තට යන්න කලින් ආකිටෙක්චරල් ඉන්ටර්වෙන්ෂන්ස් ටිකක් කරන්න වෙනවා. ඊට අමතරව සමහරවිට ප්‍රැක්ටිකල් ප්‍රොබ්ලම්ස් තියෙනවා. සමහරට ඒ අපි බිත්ති ගලවනකොට ඒ ස්ට්‍රක්චර් එකට ඒක දරා ගන්න පුළුවන්ද? ඒකට වෙනම රීන්ෆෝස්මන්ට් කරලා ඉන්න ඕනේද? කියන්නේ කොලම් බීම්ස් තියෙන තැන අපි අධ්‍යයනය කරනවා. අපි හිතෙන වෙලාවට මේ බිත්ති ගලවන්න හදන්න බෑ. ඒ ආකිටෙක්ට්ලා හැටියට අපිට හොඳ ටෙක්නිකල් නොලෙජ් එකක් තියෙනවා ඒ කන්ස්ට්‍රක්ෂන් සම්බන්ධව. සෝ ඒ පැත්ත අපි ඔක්කොම බලලා අපිට අපේ අවශ්‍යතාවය හැටියට අපි මේ ස්පේස් එක ආපහු රිෆයින් කරගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ දැන් හිතන්නකෝ අපි ඒ ස්පේස් එක ඇතුළේ අර ඔයා කිව්වා වගේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය හැසිරීම අනුව වෙනස් වෙන්නේ. කොහොමද සර්කියුලේෂන් කොහොමද සිද්ධ වෙන්නේ? ඒගොල්ලන්ට ඇඳක් තියෙනවා නම් ඇඳේ ඔරියන්ටේෂන් එක මොන පැත්තටද තියෙන්න ඕනේ? ඒ වගේ ඇතුළ ඉන්ටීරියර් ලේඅවුට් එක අපි ඩිසයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට හිතන්න දේවල් තියෙනවා ලයිටිං, කලර්ස්, ටෙක්ස්චර්ස්, ඊට පස්සේ ඩෙකොරේෂන්. ඒ කියන්නේ ෆැබ්‍රික් එකේ ටෙක්ස්චර් එකේ ඉඳලා කුෂන් එකේ කාපට් එකේ ටෙක්ස්චර් එක දක්වා හැමදේම ගැනම අපි හිතන්නේ. සෝ ඉතින් අර අපි කිව්වා වගේ ඔය සම්පූර්ණ පරාසයක් ඇතුළත අපේ දැනුම සහ අවබෝධය පාවිච්චි කළා තමයි අපි ඒ ඩිසයින් එක කරන්නේ. එතකොට ඒකෙන් අපිට තේරෙනවා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් ආකිටෙක්ට් කෙනෙක්ගේ ලොකු පරාසයක් තියෙනවා ඉන්ටීරියර් ඩිසයින් කියන ෆීල්ඩ් එක ඇතුළේදී. ඔව්. එයාගේ සේවාව අත්‍යවශ්‍ය වෙන, එයාගේ සේවාවේ ලොකු වැදගත්කමක් තියෙන බව අපිට පැහැදිලි වෙනවා ආකිටෙක්ට් කෙනෙක් ඉන්ටීරියර් ඩිසයින් ෆීල්ඩ් එකට ඒ ෆීල්ඩ් එකට නෙමෙයි ඒ ප්‍රොජෙක්ට් අභ්‍යන්තර නිර්මාණය වැදගත්කම. කරනකොට ඒකේ ලොකු වැදගත්කමක් තියෙනවා. ඔව්. මොකද අර ධනිය කිව්වා වගේ කන්ස්ට්‍රක්ෂන් මොනවා හරි කියන්නේ දැන් අපි බිත්ති ගලවනකොට ෆිසිකල් ස්ට්‍රක්චර් එකට මොන වගේ බලපෑමක්ද වෙන්නේ කියන එක. ඒ වගේම අපිට තියෙනවා ලොකු වගකීමක්. අනිවාර්යයෙන්. අපේ ඒ වගකීම කියන්නේ අපිට අභ්‍යන්තර නිර්මාණය කරනකොට අපිට වටපිටාව අමතක කරලා අභ්‍යන්තර නිර්මාණය කරන්න බෑ. ඔව්. ඒ කියන්නේ බිල්ඩින් එකක් ඇතුළට එනකොට මොකක්ෙන් හරි පැවතීමකින් ඇවිල්ලා මොකක් හරි අපි ස්පේෂල් ප්‍රෝග්‍රෙෂන් එකක් ඒ විදිහ දෙයක් තියෙනවා. අපි මොකක් හරි අපි ඒකට කියනවා මොකක් හරි තීම් එකක් ඔස්සේ අපි ඒක කරනවා. නැත්නම් මොකක් හරි ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරනවා. ඔව්. දැන් මේවටදී මේ වගේ සේවාවක් ආකිටෙක්ට් කෙනෙක්ගෙන් කරනකොට දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දැන් සමාජෙ පොඩි මතයක් තියෙනවා මේක හැම වෙලාවකම මිල අධික ක්‍රියාවක් කියලා. ඔව් ඒක තමයි හොඳ ප්‍රශ්නයක්. මේ දැන් ඉන්ටීරියර් ඩිසයින් කරන්න පුළුවන් සල්ලි විදයන් කරනවා නම් විතරද? ඒ කියන්නේ මේ අත්‍යවශ්‍ය නැති දෙයක් ගොඩාක් සල්ලි විදන් කරොත් විතරක් ඉන්ටීරියර් කරන්න පුළුවන් වගේ හැඟීමක් තියෙනවා. ඒක හරිද? ඒක ඇත්තටම හරි නෑ. ඒකේ එක අපිට පොඩි ප්‍රශ්න කීපයකට මුහුණ දෙන්න වෙනවා. එකම දේ තමයි අපේ සේවාදායකයා දන්නවනම් සේවාදායකයට අත්‍යවශ්‍ය මොනවද කියලා. දැන් අපි ඕනම දෙයකදී අපි යනවා අපි දන්නවා මිලක් කියන එකක් අනිවාර්යෙන් වැය වෙනවා. ඕනම හොඳ දෙයක් කරන්න යම්කිසි මිලක් වැය වෙනවා. අපිට ඒක මිලක් නැතුව කරන්න පුළුවන් කියලා එකක් අපි කවදක්වත් පාවිච්චි කරන්නේ නෑ මේ වචනේ. හැබැයි අපේ අත්‍යවශ්‍යතාවලට අපිට සරිලන ආකාරයට අපේ මිල පාවිච්චි කරගන්න පුළුවන්. යම්කිසි මුදලක් යනවා. හැබැයි ඒක සුඛෝපභෝගී වෙන්න ඕනේ කියලා රික්වයර්මන්ට් එකක් නෑ. අපි වචනෙන් පාවිච්චි කරනවා නම් ලක්ෂරි වෙන්න ඕනේ කියලා රික්වයර්මන්ට් එකක් නෑ. ඒ කියන්නේ තමන්ගේ කුමන හෝ බජට් එකකට ඒ කරන දේ හරියට කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ හරියට කරන්න පටන් ගන්නකොට එන්න ඒ වගේ අවස්ථාවකදී උදාහරණයක් විදිහට අපි දැන් ආකිටෙක්ට් කෙනෙක්ගේ බලපෑම තියෙනකොට අපිට සමහර දේවල් තියෙනවා මුල අවස්ථාවේ ඉඳගෙනම පටන් ගන්න පුළුවන්. අපි ඉන්ටීරියර් ඩිසයින් එක අපි පළවෙනිටම කතා කරේ ආකිටෙක්චර් ඉවර කරලාද ඉන්ටීරියර් ඩිසයින් කරන්න කියලානේ. එහෙම නෙමෙයි. ආකිටෙක්ට් කෙනෙක්ගේ ඉන්ටර්වෙන්ෂන් එක. එහෙම නැත්නම් සම්බන්ධතාවයේ මුල ඉඳන්ම අන්තිමට අවශ්‍ය කරන්නේ මොනවද කියන අවසානයේදී අපගේ සේවාදායකයට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියලා හිතනකොට එයාගේ බලපෑම තියෙනවා නම් එයාගේ දායකත්වය තියෙනවා නම් අපිට අර මිල සරල උදාහරණයක් කියන්න මේකට. හිතන්නකෝ මේ ලිවිං රූම් එක සීලින් එකේ ලයිට්ස් 12ක් තියෙනවා. අපි එක ස්විච් එක දාපු ගමන් ලයිට්ස් 12ම පත්තු වෙනවා. හරි අමාරුයිනේ. ඕක ඉන්ටීරියර් ඩිසයින් ඉන්ටර්වෙන්ෂන් එක මොකක්ද අපි ප්ලෑන් කරනවා. ස්විචර්ස් කීපයක් වෙන් කරගන්නවා ඒ ලයිට් මූඩ් එක හදාගන්න. ලයිට්ස් වලින් ලස්සනට මේ ලේයර්ඩ් මූඩ්ස් හදාගන්න පුළුවන්. එතකොට අපි ප්ලෑන් කරන්න ඕනේ මේ ස්විච් එකෙන් පත්තු වෙන්න ඕනේ මොන ලයිට් සෙට් එකද.
එතකොට සීලිං ලයිට්ස් තියෙන්න පුළුවන්, වෝල් ලයිට්ස් තියෙන්න පුළුවන්, ෆ්ලෝ ලැම්ප්ස් තියෙන්න පුළුවන්. ඉතින් ඒ ස්විච් එකේ හැටියට අපිට ඕන මූඩ් එක හදාගන්න ඒ ලයිට්ස් ටික පත්තු කරගන්න පුළුවන්. ඉතින් ඔතන වියදමේ වෙනසක් නැහැනේ. ප්ලෑනින් තමයි වැදගත් වෙන්නේ. එතන තමයි හැකියාව තියෙන ක්වොලිෆිකේෂන් එක තියෙන එක්කෙනෙක්ගෙන් උපදෙසක් ගත්තොත් ඒ වැඩි වියදමකින් නැතුව තමන්ගේ තියෙන අතේ තියෙන වියදමෙන් හරියට ලස්සනට most effective විදිහට ඩිසයින් කරගන්න පුළුවන් ඉන්ටීරියර් එකක් වුණත් කොහොමද කියලා සරල උදාහරණයක් තමයි මම පැහැදිලි කරේ. Architect Aruni, one quick question. What's one design rule you would not break in interior design? circulation පැහැදිලි කිරීමක් කරොත් ඒ කියන්නේ ඉන්ටීරියර් ඩිසයින් කරනකොට කඩන්නෙම නැති කඩන්නෙම නැති දෙයක් තමයි circulation කියන එක. මොකද circulation කියන එක ඩිසයින් ඉන්ටීරියර් විතරක් නෙවෙයි ආකිටෙක්චර් වල. අපි මොන දෙයක් කරත් circulation කියන එකට අපි හරියට රෙස්පොන්ඩ් කරේ නැත්නම් සර්කියුලේෂන් කියන්නේ මොකක්ද? circulation කියලා කියන්නේ අපි දැන් අපේ තියෙන ස්පේසස් අවකාශ නිර්මාණය කරනකොට අපේ මිනිස්සුන්ගේ සම්බන්ධතාවයන් ක්‍රියේට් වෙන්නේ. ඒ කියන්නේ අපේ ගෙදරක හැසිරීම හෝ අපි වෙන තැනකින් තැනකට යන්න හෝ අපිට යන්න ගමන් මාර්ගයනේ. ඒ කියන්නේ අපේ ගමන් මාර්ගය. ඒ කියන්නේ ස්පේස් එක ඇතුලේ අපි ගමන් කරන මාර්ගය. ඒ කියන්නේ කාමරයකින් කුස්සියට යන්නේ කොහමද? සාලේ ඇතුලේ කවුච් එකේ ඉඳන් ටීවී එක දාන තැනට යන්නේ කොහමද? ඒ අපි ගමන් කරන මාර්ගයනේ. මොකද ඒක තමයි අපේ තියෙන අපි කියන්නේ ඒකට කියන්නේ human relationship අපේ ගෙදරක් ගත්තොත් එහෙම නැත්නම් අපි කාර්යාලයක් ගත්තොත් විශේෂයෙන් මොකද අපි ඉන්ටීරියර් ඩිසයින් කරනකොට අපිට ගෙයක් කාර්යාලයක් වෙන්න පුළුවන් ඒක වැඩපළක් වෙන්න පුළුවන් ඒ හැම කෙනකම මිනිස්සුන්ගේ සම්බන්ධතාවයන් මිනිස්සුන්ගේ හැසිරීම කියන එක නිගමනය වෙන්නේ ඩිසයින් වෙන්නේ සර්කියුලේෂන් මත ප්‍රයිමරි ඉම්පෝර්ටන්ට්ම දෙයක්. ඔව් මම උත්තරයක් දුන්නත් මම කියන්නේ ලයිටිං ලේයරින් ඔෆ් ලයිටිං. ඒ කියන්නේ දැන් අපි ගොඩක් වෙලාවට මේ ඔහේ ලයිට්ස් ටිකක් දානවා සීලිමේ ස්විච් ටිකක් දානවා පත්තු කරනවා. කියන්නේ ඒක මේ අපේ මානසිකව ආලෝකය කියන දේ සෑහෙන අපිට දැනෙන දෙයක්. අපි ඒක ගැන හොඳට හිතලා කරේ නැත්තම් ඒකෙන් අපි මේ ස්ට්‍රෙස් වෙන්න පුළුවන් අසතුටටපත් වෙන්න පුළුවන්. ඉතින් මම ගොඩක් වෙලාවට ඉන්ටීරියර් කරනකොට මම ගොඩක් වෙලාවට බලන දෙයක් තමයි අපේ ලයිටිං වලින් කොහොමද ලස්සන මූඩ්ස් හදන්නේ කියලා. ඒකට වැදගත්ම දෙයක් තමයි ලයිට් ලේයරින් කියන එක. ලයිට් ලේයරින් කියන්නේ ටාස්ක් එකට ඒ ටාස්ක් එකට ඕන ලයිට්ස් තියෙනවා. ඒ මූඩ් එකට ඕන ලයිට්ස් තියෙනවා. ඒ දවසේ ඒ වෙලාවට ඕන ලයිට්ස් තියෙනවා. ඒකට එක එක විදිහ අපිට ඔප්ෂන්ස් හදාගන්න පුළුවන් ලයිටිං වලින්. මගේ උත්තරේ වෙන්නේ ඒක. Okay, next question. One rule you enjoy breaking in interior design? For that I would say symmetricity. ඒ කියන්නේ සිමෙට්‍රිසිටි කියලා කියන්නේ මෙහෙමයි. අපි සාමාන්‍යයෙන් තියෙනවා අපි ඩිසයින් කරනකොට අපි කැමති මොකක් හරි අපි ඇක්සස් එකක් ගත්තොත් ඩිසයින් එක අපි ඒකේ බැලන්ස් එකක් ඇති කරන්න. ඉක්වල් බැලන්ස් එකක් ඇති කරන්න. අපි ඒකට තමයි සිමෙට්‍රිසිටි කියලා කියන්නේ. මෙහෙමයි. අපිට එහෙම ඩිසයින් ප්‍රින්සිපල්ස් තිබුණට අපිට ඒක වෙනස් කරන්න අවස්ථාවල් ඕන තරම් දීලා තියෙනවා. මොකද අපි ඉන්ටීරියර් ඩිසයින් කියන එකක් ස්පේස් එකකට දානකොට අපිට හැම වෙලේම සිමෙට්‍රිසිටි එකේ පිහිටා හිටින්න බැරි වෙනවා. එහෙම ඉන්න ඕනෙත් නෑ නේද? එහෙම ඉන්න ඕනේ කියලා එකක් නෑ. හැබැයි අපි ඒ වගේ එකක සමහර වෙලාවකදී අපි නීති පොඩ්ඩක් කැඩලා බැලුවට කමක් නෑ. හැබැයි අපි නීතිය දැනගෙන තමයි නීතියෙන් එපිටට මොනවා හරි කරන්න ඕනේ. ප්‍රින්සිපල් එක හරියට අවබෝධයක් තියෙනවනේ ප්‍රින්සිපල් එක කඩන්න ලස්සනට කඩන්නේ කොහොමද කියලා හිතාගන්න. ප්‍රධානම දෙයක් විදිහට මම විශ්වාස කරන්නේ ඩිසයින් ෆීල්ඩ් එක. අපි ඒක ආකිටෙක්චර් වේවා ඉන්ටීරියර් වේවා අපි ඒ නිර්මාණ කරන යෙදෙද්දී අපි දැනගන්න ඕනේ යම්කිසි විනයක් අනුව ඩිසයින් එකක් කරන්න. ඒ කියන්නේ ලස්සනට ඒක ප්‍රතිඵලයක් එනවා. මොකද අපි අපේ තත්ත්වය කියන්නේ ප්‍රධානම දේ මම ඩිසයින් එකක් කරන්න ඕනේ මගේ තත්ත්වය පෙන්වන්න නෙමෙයි. මොකද මංගාවට සේවාදායකෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගේ අවශ්‍යතාවයන් තියෙනවා. හැබැයි දැන් එයාලගේ තියෙන අවශ්‍යතාවය සපුරන්න පුළුවන් පුද්ගලයා වෙන්නේ මම. ඒතර මම ඒකට යෙදෙනකොට මම දැනගන්න ඕනේ මං කොයි විදිහට කාචන. එතනදී අපිට සමහර අවස්ථාවල වලට ඩිසයින් එකක් කරනකොට අපි අර නීතිය දැනගෙන පොඩ්ඩක් නීතිය ඇඩ්ජස්ට් කරගත්තට කමක් නැහැ. මොකද ඒකෙන් කිසි ජීවිතහානියක් නැහැ. නිර්මාණාත්මක හොඳ නිර්මාණයක් අපේ සේවාදායකයට ලබා දෙන්න. ඒ ප්‍රශ්නටම මං උත්තරයක් දුන්නොත් මං ගොඩක් වෙලාට ඉන්ටීරියර් වලදී මගෙන් කරන දෙයක් තමයි දැන් ගොඩක් වෙලාට අපි හිතන හැමදේම මැච් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ හැමදේම පාට ටෙක්ස්චර් එක හැමදේම මැච් කරන්න ඕනි කියලා. මගේ ඉන්ටීරියර්ස් වල මං කඩනම රූල් එක තමයි මැච් නොකරන එක. කියන්නේ මැච් නොකරන්නේ මේ හැම එකම මිස් මැච් වෙන එක නෙමෙයි. යම් කිසි ප්‍රමාණයකට මැච් කරන ගමන් ඒකට මේ හොඳ වරයිටි එකක් දෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපි ලී පාවිච්චි කරනවා කියලා ලීය වුණත් මක් හැම එකටම එකම ලී පාට දාන්නේ නැහැ. එතකොට ටිකක් ඒක මොනොටනස් වෙනවා, බෝරින් වෙනවා.
එතකොට ෆර්නිචර් වල වුණත් මම ලස්සන කොම්බිනේෂන් එකක් දෙන්න බලනවා. ඒ ෆර්නිචර් අයිටම් වල පොඩි වේරියේෂන්ස් දීලා. එතකොට පොඩි රිද්ම් එකක් ඇති වෙනවා. පොඩි ඇක්සන්ට් එකක් ඇති වෙනවා ඒ ස්පේස් එකට. සමහරවිට අපි ඉන්ටීරියර්ස් දකිනවා නිකන් එකම ටෝන් එකෙන් කියන්නේ ක්‍රීම් කලර් පැලට් එකක් ගත්තොත් ඔක්කොම ක්‍රීම් කලර් එකම ෆර්නිචර් මේ ලී පාට හරි ඊට පස්සේ කුෂන් එකද කාපට් එකද කර්ටන් එකද ඔක්කොම මැච් වෙලා මං ඒකට ටිකක් අකමැති මං ආසයි ගොඩක් වරයිටි එකක් දෙන්න. ඒකට ඒකලට සමහරලාට කලර්ස් උනත් පාවිච්චි කරනකොට එකම කලර් එකේ පොඩි වේරියේෂන්ස් දෙන්න පුළුවන්. ඇක්සන්ට් කලර්ස් දෙන්න පුළුවන්. ඒ වගේ මගේ තියෙන ලොකුම දෙයක් තමයි මේ හොඳ ඩෙප්ත් එකක් එක්ක හොඳ වරයිටි එකක් දෙන එක ඉන්ටීරියර් ඒක ඩිසයින් මම හිතන්නේ හරි වැදගත් මේ ඒ විදිහට හිතන එක. මොකද දැන් පිට රටවල් වල ගත්තාම ගොඩක් වෙලේට අපි දන්නවා ඉන්ටීරියර් කියන්නේ සමහරු අවුරුදු 5න් 5ට වෙනස් කරනවා. එහෙම තමයි තියෙන්නේ. ඒ වුණාට සමහර අවස්ථාවල් වෙලා තියෙනවා අපිට එහෙම කරන්න බැරි. මේ තියෙන ආර්ථිකමය තත්ත්වයන් අනුව. හැබැයි ওই විදිහට පාවිච්චි ওই විදිහට පොඩි වෙනස්කම් කරාම එතකොට අපිට ස්පේස් එකේ ඒ ස්පේස් එකේ හරි මේ මොනවද අපිට ඒකට කියන්නේ පොඩි වයිබ්‍රන්ට් ගතියක් තියෙනවා. අපි ආස හිතන ගතියක් අපිට එතන ජීවත් වෙන්න ආස හිතන විදිහක්. ඉතින් අපි මේ වැදගත් දෙයක් තමයි ඉන්ටීරියර් අපි ඩිසයින් කරන්න ඕනේ ෆොටෝ එකට ලස්සන වෙන්න නෙමෙයි. ජීවිතේ ලස්සනට ගත කරන්න. අපිට ජීවිතේ පහසු වෙන්න, අපි ජීවිතේ සතුටු වෙන්න මේ පින්තූරයකට කරන දෙයක් නෙමෙයිනේ. ඒකින්ද ගොඩාක් වැදගත් වෙනවා විෂුවලි ලස්සන වෙන දේ අපේ ජීවිතේට මේ වැලියු ඇඩිෂන් එකක් වෙනවා. අරුතක් කියන විදිහට වැඩ කරනවා. මොකද අපි මේ හැම දෙයක්ම කරන්නේ පුද්ගලයන්ට. ඒ හැමෝටම සන්තෝෂෙන් ඉන්න. ඉතින් ඒ හින්දා මේ අපේ ඉන්ටීරියර් ඩිසයින් ෆීල්ඩ් එකෙත් ආකිටෙක්චර් ෆීල්ඩ් එකෙත් මේක මේ සම්මිශ්‍රණය අත්‍යවශ්‍යයි කියලා අපිට කියන්න පුළුවන්. ඔව්. ඒ තමයි අරුණිගේ මගේ ඉන්ටීරියර් ඩිසයින් පිළිබඳ කතිකාවත. මං හිතන්නේ ඔයාලට යම් අදහසක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති. අපි තවදුරටත් ඉදිරියට තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා ඉන්ටීරියර් ඩිසයින් සම්බන්ධයෙන්. තවත් වැඩසටහනකින් සම්බන්ධ වෙන්න අද මේ වැඩසටහනේ අපි ඔබ සමගින් සමගන්නවා. අයිබෝවන්.